හොඳයි මෙටල් ලෝඩ් එකක් දැන් කීයක්ද වෙන්නේ? හා කමන්නේ ඒකේ තින්න බාන්න. ඒකේ මිනිස්සයා කලින්ම ඉල්ලලා හිටියා. ඒ හින්දා ඒකේ තින්නම බාන්න. මේ මෑන් කෙනෙක් ටෙලිෆෝන් එකෙන් කතා කර කර ඉන්නේ. මේ හැබැයි මෑන්ගේ පාටට නම් අපට සපෝට් එකක් දෙයි වගේ. try එකක් දාමුද? දාමු බං try එකක් යමන්කෝ යන්න. හරි. කිසි දෙයකට බය වෙන්න එපා. මං වෙලාවට එතන නැති. right okay bye. මහත්මයා ඔව්. අපි මේ බොහෝම අවංකයි. රස්සාවක් හොයාගෙන තමයි ආවේ. ඇත්තද? ඔව්. හරිම අවංකයි. නේද? හොඳයි ඔය කට්ටිය කොහෙද? අපි මේ අල්ලපු ගමේ. එහෙමද? අපි බොහොම හොඳයි. හරියට පොඩි ළමයි වගේ. එහෙමද? මොනවද ඔය කට්ටියට කරන්න පුළුවන් දේවල්? ඇත්තටම මහත්තයෝ නොකරපු දෙයක් නෑ. සෑහෙන්න දේවල් කරලා තියෙනවා. ඕනම දෙයක් කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් සිමෙන්ති අනන්නත් පුළුවන්. සිමෙන්ති අනන්න පුළුවන් නේද? ඇත්තටම ලොකු උදව්වක් මහත්තයෝ. ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන් නම්. හොඳයි. ඔහොම ඉස්සරහට යනකොට දකුණු අත පැත්තේ තියෙන කොන්ක්‍රීට් වැඩපළක්. ගිහින් කියන්න මහතුන් අයියා එව්වා කියලා. මේ වංගුවෙන් ගිහිල්ලා නේද? ගිහිල්ලා මොකද්ද කියන්නේ? ඔව් මේ වංගුවෙන්. ගිහිල්ලා කියන්නකෝ මහතුන් අයියා එව්වා කියලා. මං කෝල් එකක් දෙන්නම්. බොහෝම ස්තුතියි. අපි එහෙනම් යන්නම්. මේ excuse me නංගි පොඩ්ඩක් නවතින්න. මේ හරිය මේ නංගි ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? තමත් නැහැ අහන්න. මේ හරිය මේ කොන්ක්‍රීට් වැඩපළක් එහෙම තියනවද? ඔව් තියෙනවා. අයියලා දෙන්න වැඩ කරන්නේ එතනද? නෑ අපි එතන වැඩ කරන්නේ නෑ. අපි මේ එතෙන් කොන්ක්‍රීට් කණු වගයක් ගන්න යන්නේ. මෙයාට තියෙනවා අක්කර 500ක ඉඩමක්. 500යි නේද? නෑ මේ 510ක් විතර තියෙනවා. කමන්නේ අපි 500යි කියලා කියමුකෝ. අපි ඒ ඉඩමට වැටක් ගහන්න කොන්ක්‍රීට් කණු වගයක් ගන්න යනවා. එතකොට මේ අයියලා කොහෙද ඉන්නේ? අල්ලපු ගමේ. මේ තියෙන ඇඩ්‍රස් එක. ඕකේ ඔක්කොම ලියලා තියෙනවා. තෑන්ක්ස්. නංගි කොහෙද? මං ඉන්නේ ඔය ඉස්සරහ ගෙදර. ඒක නෙමෙයි. මට ලේට් වෙනවා. ඩැඩිත් දැන් බලාගෙන ඇති. මං එහෙනම් යන්නම් අයියා බායි. හරි නංගි බායි. මේ ගේ මරු නේද? ගේත් මරු අරයත් මරු. අම්මේ ඉතින්. මේවා ඉතින් පරිස්සම් කරලා තියාගන්න ඕනේ. අපේ මහත්තයා මේ තේක බීලා හිටියනම්. අනේ මන් දන්නේ මේ පොත්පත් ගොඩ මොකට ගොඩ ගහන් ඉන්නවද කියලා අහක දාන්නේ නැතුව. මේවා හැම ලේසියෙන් අහක දාන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ වගේ තියෙනවා හොඳ වටිනා ලිපි කියමන්. අනේ මොකටද ඔය කියමන්? කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ. අහලා තියෙනවද මේ කතාව? මට වැඩක් නෑ ඕවා. හෙමින් කතා කරා. අහල පහල උන්ට තමුසෙක නොදන්නකම දැනුනොත් එහෙම මටත් එක්ක හතර පිළි ලැජ්ජාවයි. ලෙවුන් ඇවිල්ලා වගේ. අන්දරේ පුතාට. හරි ලස්සන අකුරු. මුතු කැට වගේ. ගෑනු ළමයෙක්ගෙන් වෙන්න ඕනේ. ඕකට ලියුම් එවන්න තරම් මෝඩ ගෑනු මේ රටේ ඉන්නවද? අන්න ඊරිසියාව පැන්නේ. ඔහෙට ඉතින් මුතු කැට අකුරින් ලියුම් ලියන්න ඒ කාලේ කවුරුත් එන්න නැතුව ඇතිනේ. ඒක ඉතින් ඔහේ දන්නව ඇතිනේ හොඳටම. මෝසිල මචං වැඩේ හරි බං. මොකද්ද? මගේ අර ගෝඩිපති කෙල්ල බං මේ ලියමනක් කියවලා. අඩේ කෝදියම් බලන්න. කියවපන්කෝ බලන්න. ඔන්න එහෙනම් අහගනින්. මලහිරු බැස යන තිතක් මා පියාදර අන්රාකම. ඔබ දුටු පළමු දිනයේදීම මගේ සිත ඔබ වෙත ඇදී ගියා. මගේ හිත සසල උනේ මටද නොකියා. ඉරක් සිකුරාදා සවස 3ට අපේ නිවස අසලදී රහසේම හමුවන්න. තිතක් මෙයට කමා ඔබගේම ආදර කමා අංජනා තිතක්. වැඩේ හරි.
යමන් ඉක්මනට ගනින්කෝ ඔය බයික් එක ස්ටාර්ට් කරලා. සිකුරාදට යන්නේ. අද බදාදා. හෙට නෙමේ අනිද්දා අපි යන්නේ. නැන්දේ. මොකෝ මේ? වැඩේ හරි. මොකද්ද දැන් වෙලා තියෙන්නේ? අපේ මේ අන්දරේ කෝටිපති කෙල්ලෙක්ක කසාද බඳින්නයි යන්නේ. මොනවා? කෝටිපති කෙල්ලෙක්ක කසාද බඳින්නයි යන්නේ. මොකක්ද අනේ කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරලා කියපන්කෝ. නැන්දේ ඒ කෙල්ල ගැන විස්තර මන් දන්නේ නෑ. ඒ පවුලට ඉන්නේ කෙල්ල විතරයි. දේපල සේරම මේ කෙල්ලට. අන්දරේට තියෙන්නේ ඒ කෙල්ලව බැඳලා කෙල්ලව බලා ගන්න එක විතරයි. අනේ සාදු. නිවන් සුව ලැබේවා. මාගේ කොල්ලට වරදින්නේ නෑ. අනේ මේ පුතේ උඹේ ඔය කටින්ම මාමටත් ඔය විස්තරය කියපන්කෝ. හරි. දැන් කලබල කරන්න එපා. කෙල්ල ඇවිල්ලානේ ඉන්නේ. දැන් උඹද යන්නේ මමද යන්නේ? දැන් උඹටද කෙල්ල ලව් කරන්නේ මටද? උඹට ඒක තේරෙන්නේ නැද්ද යකෝ? බලපන් උඹේ ඇඳුම. පොල් කඩන්න දාවේ. මේ උඹ මෙතන ඉඳපන්. කවුරු හරි ආවොත් සිග්නල් එක දීපන්. යටි කෙල්ලෙන් කෑ ගහන්නෙම තියාගන්න එපා. මම යනවා. ඔයා ඇවිල්ලා ගොඩක් වෙලාද? නැහැ. දැන් විනාඩි 10ක් විතර ඇති. ඒ වුණාට ඔයා නැතුව ඒ හිටපු විනාඩි 10 මට දැනුනේ අවුරුදු 10ක් හිටියා වගේ. මටත් එහෙම තමයි. මේක මං හිතන්නේ මේ සංසාරගත ආදරයක්. අපි කතා කරන්න වෙන කොහෙට හරි යමුද? මට බයයි. බය වෙන්න එපා. මම මගේ යාළුවාව තියලා ආවේ හතර වටේම මුර කරන්න කියලා. අර ෂෝට් මෑන් එයා තමයි මගේ බොඩිගාඩ්. මේ ඒක නෙමේ ඇහුවට තරහ වෙන්න එපා. ඔයාගේ ඩැඩීගේ දේපල ඔයාගේ නමට ලියලාද තියෙන්නේ? ඔව්. මන්නේ ඉතින් අපේ පවුලේ ඉන්න එකම ළමයා. හරි. අඩේ කවුද එනව නේද? අඩේ. එවුද කනවෝ? ඈ? එවුද කනවෝ? මූට බලා ගන්න කිව්වන් පස්සේ එවුද කනවෝ කියන්නේ? මොනවා කනවද එවුද කනවෝ? කවුද එනවෝ? අනේ අපේ ගෙදර සේවන්ට්. අයියෝ අනේ අපේ ගෙදර සේවන්ට්. අඩේ එනවද? එහෙනම් අරු හරි. ඒ ගෑණි අපේ ඩැඩීට කිව්වොත් මාව මරයි. එවුද කනවෝ කවුද එනවෝ? එවුද කනවෝ කවුද එනවෝ? අර මේ පැත්තට එනවා. පවදුල්ලා. එවුද කනවෝ? පවදුල්ලා. පවදුල්ලා උට මේ හින්දි සින්දුවක් පැටලිලාද කොහෙද? පවදුල්ලා හප්පට සිරි දුවපල්ලා. අනේ යංකෝ අනේ යං. එවුද කනෝ පවදුල්ලා. එවුද කනෝ පවදුල්ලා. කවුද තමසේ? මොකද මෙතන කරන්නේ? කවුද තමසේ? පවදුල්ලා. එවුද කනෝ පවදුල්ලා. පවදුල්ලා? මේ මිනිහට පිස්සුද මන් දන්නේ. මෙන්න වරෙල්ලා මේ මිනිහ වල්ලපල්ලා. පවදුල්ලා. මේ තියෙන්නේ අපේ ගෙදර. නැන්දේ. මේ කවුද? නැන්දේ මාමා ඉන්නවද? මාමා වත්තට ගියා. මේ කවුද කියපන්? එන්නකො මෙහාට. මගේ අර කෝටිපති පෙම්වතිය. මට විස්තරේ කිව්වා අපේ පුතා. හොඳයි. මොකෝ ළමයි ඔය දුකින්? මොකද මූ ඔය ළමයට බැන්නද? නෑ මේ අපි මෙයාලගේ ගෙවල් ගාව කතා කර ඉන්නකොට මෙයාලා ගෙදර වැඩ කරන කෙනා දැක්කා. කියන්නකෝ ඉතින් විස්තරේ. ඒ ගෑණි දැන් අපේ ගෙදර ගිහිල්ලා ඩැඩීට කියයි මට ගෙදර යන්න බයයි. අප්පච්චි හරි. ඔය ළමයට කාමරයක් ලැහැත්ති කරලා දියන්කෝ. යන්. මං ඔයාට ආදරේනේ. ඔයාට මං ඉන්නවනේ. දේපල තියනවා නම් මොකෝ ඉතින්. බොන්න ළමයෝ. ඒක තමයි. මහත්තයෝ කවුද මේ? මේ ඇවිල්ලා මේ කෝටිපති ළමයෙක්. මොකෙක්? අපේ මහත්තයෝ පොඩ්ඩක් යන්කෝනේ ඇතුළට. යන්කෝ කිව්වහම අහලා. බොන්න ළමයෝ.
ඒ අපේ මාමා ඔයාලගේ ඩැඩි තව හොඳයි කියලා කියන්න පුළුවන්. මූ හරි වසවර්තියා. දැක්කේ නැද්ද මූණේ හැටි? ඕව ගණන් ගන්න එපා. මේ දීපල ටික ලියලා නේද තියෙන්නේ ෂුවර් එකටම. ඔව්. එහෙනම් කමන්නේ. කෝටිපති නෙමෙයි කවුරු වුණත් ගෑනු ළමයි කොහොම එන සිරිතක් තියනවද? අනිත් එක ඒක නෙමෙයි ඒ ගෙදර මිනිස්සු ගිනිපත් වෙලා මේ ළමයව හොයනවා ඇති. ඒ ළමයා වැදගත් පවුලක ගෑනු ළමයෙක්. මේ අපේ ගමට අල්ලපු ගමේ ඉන්නවා කියන්නේ. හොඳ වලව්කාරයවලු. ඒ ළමයාගේ ඩැඩි කවුද කිව්වේ මේ ගජසිංහ රාලහාමි. ගජසිංහ? ඉතින් එතනම බොරුවනේ. ඔය කියන හරිය ගජසිංහෙක් ඉන්නවනම් මන් දන්නේ නැතුව අය. ළඟදිලු පදිංචියට ආවේ කියන එක තේරෙන්නේ නැහැ. කොහොම වුණත් අපි මේ ගැන බලා ඉන්න එක හොඳ නැහැ. ඉතින් ඔය කියන තරම් මේ මිනිස්සු හයිකාරයෝ නම් මේවා කොතනින් කෙලවර වෙයිද දන්නේ නැහැ. මං කියන්නද? අපි දෙන්න හෙට උදේම ගිහිල්ලා බලලෙමු. හෙට උදේම ලැහැත් වෙන්න යන්න. ඒ උනාට නේද මේ අපි දෙන්න ගිහිල්ලා එතන මේ හරි ලැහැත් වෙන්න හෙට උදේ. මොනවා හරි වුණොත් මං බලා ගන්නම්කෝ. තමුසේ ලැහැත් වෙනවකෝ. ඔයා මං හින්දා ලොකු කරදරයක නේද වැටුනේ. අනේ මොන කරදරයක්ද? මට ඒක සැපක්. එහෙනම් ඇයි ඔයා දුකින් වගේ ඉන්නේ? මම මේ නැන්දයි මාමයි ගැන කල්පනා කරේ. ඒ දෙන්න මේ වෙනකොට අපේ ගෙදර ගිහිල්ලා ඇතිද? සමහර විට යන්න ඇති. ඇයි? මට හරි බයයි. අපේ ඩැඩි හරි වසයිනේ. ඔයාගේ ඩැඩි හරි වසයිද? ඔව්. නියමයි. මෙලහකටත් එහෙනම් අපේ එකා කනවා ඇති අම්බානිකට. අනේ ගහපු දෙන් ඕකට. ඕකව ගලේ උලපු දෙන්. ෂුවර් එකටම වසයි නේද? ඔව්. ගහයිද අපේ මාමට? ගහයි. ගහයිනේ. අනේ හත් බලානේ ගහපිය ඕකට. ගහලා තලපිය. දැක්කද? රවාගෙන මෙතනින් ගියපු හැටි. ඔය මූණම උලපන්. ෂුවර් එකටම දරුණුයිද කියන්නකෝ දැඩි. ඔව්. වසයිද? වසයි. මේ ඒක නෙමෙයි. ඔයාගේ නමට දේපල ලියලානේ තියෙන්නේ. ඔව් ඔක්කොම ලියලා තියෙන්නේ. එහෙනම් මොකද? ඩැඩි වසයිනේ. ඔව්. ඕකට ගහයි නියමයි. මේ ලොකුුන් නැහැ. ආව් කියන්න මහත්තයා. මේ ගමට අලුතෙන් පදිංචි වෙන්න ඇවිල්ලා ඉන්නවද ගජසිංහ රාලහාමි කියලා පුද්ගලෙක්? ගජසිංහ නෑ. එහෙම කෙනෙක් නෑ මේ ගමේ. හරි ලොකුුන් නැහැ. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඒකනේ මං කිව්වේ තමුසට. දැන් කොච්චරනම් කියලා ඇවිද්දද? කෝ හම්බුණාද ගජසිංහේ? හරි අපේ මහත්තයා ඩිංගක් කලබල නොවි ඉන්නකෝ. දැන් ගෙවල් කීයක ඉන්නම් අහලා බැලුවද? කෝ හොඩුවාවක් හම්බුන්නේ නෑනේ. මෙන්න මෙහෙ එනවා යන්න ගෙදර. ඕන ගජසිංහෙක් එන්න තේ හොයාගෙන. කෝ උඹේ මොනමාලි? මං කිව්වේ මේකේ තනිකර කියලා තියෙන බොරු. ඒ ගමේ ගජසිංහෙක් තියා බලු සිංහෙක් වන්නේ. කෑ ගහන්න එපා මිනිස්සු. අනේ මේ නිකන් ඉන්නවා. බොරුවට මෙතන බෙරිහන් දෙනවා. කවුද දන්නේ අපිට හොයාගන්න බැරි වුණාද කියලා. මේ කෝපුතේ දැරිවි. එයාට බඩගිනි කියලා කිව්වා. මම ඉතින් කඩේට ගියා කඩල කොට්ටක් අරන් එන්න. ඇවිල්ලා බලනකොට දැරිවි නෑ. මොනවා? දැරිවි නෑ. කෝටිපති දැරිවි. කොහෙද ඉතින්? දැරිවි තියා මහසෝනවත් ඉඳීද මේ ගෙදර? ඒ ගෑනු ළමයා දිහා නිකන්වත් ආදරෙන් බැලුවද? හිනාවත් උනාද? කණ්ඩ ගියානේ මේක. මට මොකද දැරිවි කෝ කියලා අහනවා දැන්. අයියෝ අනේ අයියෝ. ඔය දුකයි ඔය. අයියෝ ඉඳලා වැඩක් නෑ. අපේ මහත්තයෝ මට ඉඳලා වැඩක් නෑ. ඔය මන් දන්නවා කාන්තාවක් වශයෙන් දුකයි නැන්දේ. ඔය දැරිවිය නැති වෙච්ච එක මට දුකක්. නැන්දට දුකක් නේද? මොනවද කළේ? උඹ මොනවද කියන්නේ? උඹ හින්දා තමයි ඔක්කොම. අනේ මහත්තයෝ මගේ රත්තරන් බඩු ටිකයි සල්ලි අල්මාරියේ නෑ. මං කිව්වේ ඕකි කෝටිපතිනියක් නෙමෙයි ඕකි හෙරක්. හෙරක් ලු නේද? අලයන් යන්න උඹ හින්දා තමයි ඔක්කොම.